කාලේ ඉන්න මිනිස්සුන්ට මිනිස්සු දන්නේ තව කෙනෙක්ගෙන් උදව් ගන්න විතරයි. කළ ಗುಣ කියන එක දන්නේ නැහැ. කළ ಗುಣ කරන්න ඕනේ නැහැ. ගුණය මතක තිබ්බනම් ඇති. ප්‍රශ්නේ මිනිස්සුන්ට ගුණය කියන දේවත් මතක නැති. ඉතින් මේ සමාජ පිළිහෙන්න පටන් ගන්න තියෙන්නේ ඒකනේ. අපි හිතනවා අධ්‍යාපනයෙන් මේක වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවා. අපි හිතනවා විවිධ දේවල් වලින් අපි හිතනවා මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වෙනස් කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන ಗುಣධර්ම වල මිනිස්සු. සමහර ප්‍රශ්න සමහර ಗುಣධර්ම ඕගොල්ලෝ අරන් ඉන්නේ ගෙදර ඉන්නේ. ඒක ගෙදර පවුල් වටපිටාව වෙන්නේ වපසරියෙන්නේ. ඒතකොට ඒ සාධක බලපාන්නත් පුළුවන් ගෙදර වටපිටාවේ තියෙන සාධක බලපාන්න. ඒකනේ අපිට සෑහෙන වෙලා තියෙන්නේ ඕගොල්ලන් ඉගෙන ගන්න කියලා මාර විදිහට කියන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න බලාගෙන යනකොට අපිට උඹනවා. අපි කියනවට තමයි ඕගොල්ලෝ ඉගෙන ගන්න. අපි කියනවට ඉගෙන ගන්න ඕනේ නෑ. හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්.